මේකයි අපේ බිත්තර 50 ඉඳලා 60 තියන්න පුළුවන් වගේ මැනුවල් මැෂින් එක. මේකෙන් අපි පාර්ට්ස් එක පළවෙනි බලමු. මේක හියුමිඩිටි මීටර්. මේකෙන් වතුර සීතල බලන්න පුළුවන්. ඇතුළේ තියෙන සීතල එළිය පෙන්නනවා ඒක. මේක රස්නේ බලන්න පුළුවන්. මේක පවර් සප්ලයි. මේකෙන් ඇතුළේ තමයි අපි ටෙම්පරේචර් මීටර් සෙට් කරලා තියෙන්නේ. මේක අපි සෙටින් ඔක්කොම සෙට් කරලා තියෙන්නේ 37.5 එනකොට ඔටෝමැටිකලි බල්බ් එක ඔෆ් වෙනවා. ඊට පස්සේ 37ක් එකට අඩු වෙන්න යනකොට බල්බ් එක ආය ඕන් වෙනවා. ඒක මුකුත් කරන්ට් අවශ්‍ය නැහැ. ඒක මේ කරමු. එතුලේ අපි ෆෑන් එක දාලා තියෙන්නේ. ෆෑන් හැමදාම වැඩ. මේ දෙකම සෙන්සර්. අර හියුමිඩිටි සෙන්සර් එකයි රස්නේ බලන සෙන්සර් එකයි. මේක වොට්ස් 40 බල්බ් එක. එතකොට පළවෙනි ඔලු බිත්තර තියන්න ඉස්සරහ මේකෙන් ඇතුළ මොනවා හරි පත්තර කොළ නැත්තම් අර පොලිතීන් හරි මේක තියලා ඊට පස්සේ මොනවා හරි වෙලී නැත්තම් ලී ගුඩු 10 මොනවා හරි චුට්ටක් තියලා ඊට පස්සේ බිත්තරයට මේ වගේ ලකුණ කරන්න දෙපැත්තම ලකුණ කරලා බිත්තර සෙලක්ට් කරන්න දවස් 7ට කලින් වගේ බිත්තර ෆ්‍රෙෂ් බිත්තර වගේ සෙලක්ට් කරන්න රස්නේ කාලයට දවස් 2-3 බිත්තර සෙලක්ට් කරන්න. ඒක සාර්ථක වෙයි. එතකොට මේ වගේ තියාගෙන එන්න. බිත්තර මේ වගේ තියලා එන්න පුළුවන්. ඊට පස්සේ 500 වගේ යෝගට් කප් එක හරි ඒ කවුලක් නේ මේ වගේ කප් එකෙන් වතුර ෆුල්ලි තියන්න. මේ වගේ තියාගන්න. මේ බල්බ් එකෙන් යට පැත්ත තියනවා නම් හොඳයි. ඒවා තියලා මේ සෙන්සර් දෙකම අර බිත්තරේ උඩ තිබ්බොත් අවුලක් නේ. වතුරෙන් ඇතුළේ වැටෙන්නේ නැතුව බලා ගන්න ඕනේ. ඊට පස්සේ අර මේ සමහර වෙලාව අපි ඇරිලා